දෙවිතුමාණන්ගේ හදවතට සමීපව සිටීම. උන්වහන්සේ ළඟව සිටිද්දී උන්වහන්සේට යාචනා කරපල්ලා. යෙසායා 55:6. දෙවියන් වහන්සේ ළඟව සිටිද්දී උන්වහන්සේට යාචනා කිරීම යනු උන්වහන්සේ අපට කතා කරන විට එතුමන්ගේ වචනය වටහාගෙන එතුමන්ගේ මන්ත්‍රණයට අනුව අපගේ ජීවිත නිවැරදි කර ගැනීමයි. අප ස්වාමින් වහන්සේට සමීපව ජීවත් වනවා නම් අපේ දුක් කරදර හා පරීක්ෂාවලදී ගීතිකාකරු සමග මෙලෙසින් නිර්භීතව ප්‍රකාශ කිරීමට අපටද හැකිවනු ඇත. ස්වාමින් වහන්සේ අපේ සරණ හා ශක්තිය දුකේදී ඊතා ළඟ වූ පිහිටක්ය. මක්නිසාද අපගේ දෙවියෝ ස්වාමින් වහන්සේට අප යාචනා කරන සියලු ප්‍රස්තාවන් හිදීම උන්වහන්සේ අපට ළඟව සිටින්නාක් මෙන් වෙන කොයි මහත් ජාතියකට දෙවි කෙනෙක් ළඟව සිටින්නේද? ද්විතීය කතාව 4:7. අද දින ඔබ දෙවියන් වහන්සේගෙන් ඊතා ඈත්ව ජීවත් වනවා නම් උන්වහන්සේගේ අභිමුඛයෙන් ඊතා ඈත් වී උන්වහන්සේගේ ප්‍රේමයෙන් ඊතා ඈත් වී උන්වහන්සේගේ කරුණාවෙන් ඊතා ඈත් වී උන්වහන්සේගේ බලයෙන්ද යහපත්කමෙන්ද ඊතා ඈත් වී සිටින්නේ නම් ඔබ යම් පරීක්ෂාවකට හා ගැටලුවකට මුහුණ දෙන විට දෙවියන් වහන්සේද ඔබෙන් ඊතා ඈත් වී සිටින බව ඔබට පෙනී යනු ඇත. ඔබේ හදවත දෙවියන් වහන්සේගෙන් ඊතා ඈත්ව තිබෙන විට එහි කිසිදු තෘප්තියක් විවේකයක් නොතිබේ. ජීවිතය තික්ත, හිස්, අඳුරු, අපිරිසිදු හා වියලි ස්වභාවයක් ගනු ඇත. අපගේ දුකේදී ඊතා ළඟ වූ පිහිටක් ලෙස දෙවියන් වහන්සේව අත්දැකීමින් ප්‍රීතිවනුවස් ස්වාමින් වහන්සේට ඊතා ළඟව ජීවත් වීමට උන්වහන්සේ අපට උපකාර කරනසේක්වා. අද දින දෙවියන් වහන්සේගේ වචනයට සවන් දුන් ඔබ සැමට ජේසු පිහිටයි.